කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි අහසින් වැටෙන එක ජල බිඳුවක් හරි ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට යන්න දුන්නොත් මං උගේ ඇට දෙක පුක වටේ කරකනවා. කැරිම රටකට ආයි හම්බුනේ. දැන් නම් මුම් පුක හො මේකේ පළු දෙකට මගේ වල්ල අහු වෙලා තියෙන්නේ. ඩිල්ෂාන් කියන කැරිබල්ලා බයික් එකේ යන ගමන් මගෙන් අහනවා 100 ඉස්සරු වැලක ජංගියක්වත් වනා ගන්න බෑ. මේ කැරියා ඔක්කොම උස්සනවා. අද නම් කපනවා ඕකගේ බිජ්ජ. අල්ලපු ගෙදර කැරි පසිදුවා. එල්ලෙන රබුටන් කියලා මගේ ඇටේට ගහලා දිව්වා. කොහෙද ඔය පකයා ඉන්නේ? පියුමි මම ඔබෙන් තෙරවිල්ලක් අහන්නම්. හැබැයි මේක කැත විදියට හිතන්න එපා. බලන් ඉන්න අයත් උත්තර දෙන්න. එකක් පොල්ලේ. තරුෂ බල්ලෝ. මේ ළම ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරය කියන එක දැනෙන්න අරින්න ඕන. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බ වුන්නේ නැහැ. දැන් ඉතින් හොදපන්කො. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. මම ඊරෑ ටැමිල් ෆිල්ම් එකක් බැලුවානේ. ඒකේ නම තමයි කත්ත තිරුවලේ සෙකවල් පුලවේ.